සුබ අලුත් අවුරුද්දක් වේවා 2026. ලංකාවේ පේපර් සෙන්ටර්ස් 40කට විතර කිට්ටුව දැනටත් පේපර්ස් ලියන අපේ 26 දරුවෝ ඔක්කොටම වගේම අලුතෙන් පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න දරුවෝ මේ දවස්වල වැඩියෙන් අහන ප්‍රශ්න තමයි ෆයිනල් පේපර්ස් 12 කොහොමද සෙට් කරගන්නේ, කොහොමද එකකින් ගොඩ යන්නේ, කවද්ද පටන් ගන්නේ. ඒකත් එක්ක තව ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න තමයි රැපිඩ් රිවිෂන් එක කොහොමද වැඩේ වෙන්නේ. ඒ ඔක්කොටම කලින් මේ කතාව පොඩ්ඩක් අහලා ඉන්නකෝ. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරන එකට මේ හොඳම විදිහේ ප්‍රශ්න වැඩිපුර කරන විදිහේ පේපර්ස් වැඩිපුර කරන. උන් පොඩ්ඩක් අපිට මේගොල්ලන්ගේ විභාග ගැන පොඩ්ඩක් වගේ පේපර් එක බයෝ කරපු විදිය ගැන පොඩි හැඳින්වීමක් කියලා කරන්නකෝ. සිලබස් එකෙන් කෙලින්ම අහන්න කියලා ප්‍රශ්න දැන් ඉතුරු වෙලා නැහැ පාස් පේපර්ස් වලට. ඒක නිසා අර හිතන්න තියෙන ප්‍රශ්න තමයි දැන් එන පේපර්ස් වලට වැඩිපුරම එන්නේ. එතකොට අර පේපර්ස් කරද්දී උනත් දැන් ක්ලාස් A පේපර්ස් වල MCQ වල එහෙම ලකුණු සෑහෙන අඩු ඇතිනේ ඔයගොල්ලෝගේ. ඉතින් මගේ කියලාත් වෙනසක් නැහැ. මගෙත් ඔය වගේ තමයි අන්තිම වෙනකම් වගේ. A level වලට කලින් A level වලට කලින් මාසේ පවා පේපර් ක්ලාස් එකේ මගේ උපරිම තිබ්බනම් තිබ්බේ 42ක් වගේ ගාණක්. A level මේ පේපර් ක්ලාස් එකේ MCQ වලට ගොඩක් මේ සතිවල තිබ්බේ 30 ගන්න 35න් 35 44 වගේ ගන්න. එතකොට A level වල මගේ MCQ 48යි. පේපර් ක්ලාස් එකේ 35න් 44 තමයි වැඩිපුරම තිබ්බේ. එතකොට අර පේපර්ස් වල තියෙන ක්වොලිටි එක කොයි වගේද කියලා තේරෙන්නේ නැතිනේ. ඒ කතා කරේ ඩිලන්නේ. ඩිලන් ලංකාවේ පළවෙනිය. ඩිලන් ලංකාවේ පළවෙනිය වෙන්න අපි කරපු උදව්ව තමයි ඒ අවුරුදු දෙකමාරම අපේ තියරි පන්තියේ විතරක් ආපු දරුවෝ. අපේ රිවිෂන් පන්ති කියන්නේ රැපිඩ් රිවිෂන් එකට අපේ පේපර් ක්ලාස් එකට විතරක් ආපු එක. අපි යාට පාර කිව්ව මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරගන්න ඕනේ. ඒතකොට එයාගේ කතාව ඒවා දැක්ක දෙයක් තිබ්බා. මොකද්ද? එයාගේ පේපර්ස් වල MCQ තිබිලා තියෙන 38ට විතර කිට්ටු ගාණක්. නමුත් A level වල 48ක් විතර හරි කියලා යාම කිව්වනේ. යාම කිව්වනේ ධනංජයගේ පේපර් වල ක්වොලිටි එක ඒකෙම තේරෙනවනේ ඔයගොල්ලන්ට. ඒ ඩිලන් කියන්නේ තව උදාහරණයක්. ඕගොල්ලෝ හිතයි ඩිලන් වගේ නෙමෙයි අපි එච්චර සමාන දක්ෂ නෑ. ඩිලන් කියන්නේ තව එක්කෙනෙක් විතරයි නේ. මම තව උදාහරණයක්. ගිය අවුරුද්දට මතකද අපි සෙමිනාර් සීරීස් එකක් කරා. තංගල්ල, බදුල්ල, බණ්ඩාරවෙල, අනුරාධපුර, නුවර, කුරුණෑගල, ගාල්ල, මාතර නොකරපු නගරයක්. සමහර තැන්වල මට මතකයි හෝල් වල ඉඩක් නෑ දාන්න. ඒකට උතන්දී අපිට හම්බුණා එක්කෙනෙක් බදුල්ල, يعني බණ්ඩාරවල සෙන්ට්‍රල් හරි ඒ ඉස්කෝලේ. ඊට පස්සේ අනුරාධපුර ඊළඟට තංගල්ල. ඉතින් දෙන්නෙම ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි දෙකම බයෝ ෆේල්. නමුත් කෙමිස්ට්‍රි ෆිසික්ස් වල දක්ෂයි. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල AB තියෙනවා. මේගොල්ලෝ මේ පාර බයෝ වලට දැන් මම කතා කරා මම අහපු දෙයක් කොහොමද ඔයගොල්ලන්ට එක වැඩි වැඩක් වුණේ අපේ පන්ති. සව හම්බුනේ අපිට අපේ අර ටවුන් එකට ඇවිල්ලා සර් කරානේ සෙමිනාර් එකක්. ඒකෙන් තමයි සර් ඇත්තටම අපි දැනගත්තේ විවාහට මාස 3යි තිබ්බේ. ඇත්තටම දැනන් හිටියෙත් නෑ සර්. ඒ මාස 3 සර් දුන්න වැඩපිළිවෙලත් එක්ක රසාගේ රැපිඩ් රිවිෂන් එකට ගියා. පේපර් ක්ලාස් එකට ගියා. සර් කරන්න කියලා කියපු වැඩ ටික තිබ්බනේ රැපිඩ් ක්ලාස් එකේ පේපර් එකේ. ඒ ටික එහෙම්මම වෙනසක් නොකර කරාස. ඔන්න ඔයගලන්ට මම කියපු දේ සරලවම තේරෙන්නේ නැති. එහෙනම් රැපිඩ් රිවිෂන් ක්ලාස් එකට එන්න. රැපිඩ් රිවිෂන් එකේ පටන් ගන්නේ පස්වෙනි පාඩමයි දෙවෙනි පාඩමයි. 2025 පේපර් එක වහිදන් ලකුණු කීයක් ආවද? පස්වෙනි පාඩමයි දෙවෙනි පාඩම එකතු. අවම වශයෙන් ලකුණු 50කට කිට්ටු ප්‍රමාණයක්. මොකද පස්වෙනි පාඩමෙන් 35කට විතර කිට්ටු ආවා. අරගෙන 16ක් 17ක් විතර ආවා. ලකුණු 50කට කිට්ටු ප්‍රමාණයක් ආව ඔය පාඩම් දෙක හරියට දන්නේ කියලා. ඉතින් මේ සෙනසුරාදා 7ට අපි පටන් ගන්නවා රැපිඩ් රිවිෂන් එක ධනංජය අර්දාස YouTube channel එකෙන් ඔයාලට ෆ්‍රී බලන්න පුළුවන්. ඇවිල්ලා මාත් එක්ක මේ අප්‍රේල් මාසේ වැඩ කරගෙන යන්න ෆ්‍රී. ඒ වගේම මේ මාසෙම තව දවසකුත් ඔයගලන්ට රැපිඩ් රිවිෂන් එක තියෙනවා. ඒකත් ෆ්‍රී තියෙනවා. ඇවිල්ලා සම්බන්ධ වෙලා බලන්න. ෆුල් පේපර් ක්ලාස් එකේ අන්තිම පේපර්ස් 12 පටන් ගන්නේ මැයි පළවෙනි සතියේ. ඒකේ විශේෂත්වය තමයි ගම්පහ පළවෙනි පේපර් එක ලියන දවසේම
ලංකාව පුරා සෙන්ටර්ස් වලත් පේපර්ස් අපි පටන් ගන්නවා ෆුල් පේපර් 1 එක. ටාගට් පේපර් 1. ඒතකොට ගම්පහ ඩිස්කෂන් දවසටම ඔයාට ඩිස්කෂන් එක බලන්න පුළුවන්. ගම්පහ කට්ටියට කොළඹ කට්ටියට ලකුණු පේපර්ස් බලලා ලකුණු දෙන දවසටම වඩාත් ලකුණු හම්බෙනවා. විශේෂයෙන් මේ පාර සිංහල මීඩියම් වගේම ඉංග්‍රීසි මීඩියම් පේපර් ක්ලාස් එකක් ඔයගලන්ට පුළුවන්. ඒ කියන්නේ මාධ්‍යයන් දෙකෙන් පේපර් ගන්න පුළුවන්. තව ගොඩක් දෙමළ මාධ්‍යවල කට්ටිය ලින්ක් කරලා තිබ්බා. අම්පාරේ, කල්මුණේ, මඩකලපුව මට මතක විදිහට ඒ වගේ ප්‍රදේශවල ඉල්ලීම් කරලා තිබ්බා. ඒකත් අපි ඉස්සරහදී සලකා බලන්න. පේපර් ක්ලාස් එකේ විශේෂත්වය තමයි මේ පේපර්ස් 12ම හදලා තියෙන්නේ පේපර්ස් 2026 වෙනකන් තිබ්බ පේපර් ගැන ලොකු විශ්ලේෂණයක් කළා. 2025 වෙනකන් තිබ්බ. මේ පේපර් එකේ මූලික හරය කියන්නේ අත්‍යවශ්‍ය සියලු ප්‍රශ්න ටික මම හදනවා. තව අපිට මේකට උදව් කරනවා ඉස්කෝලවල මැඩම්ලා 3 දෙනෙක්, කැම්පස් වල ලෙක්චරර්ස්ලා 3 දෙනෙක් අපි මේකෙදි උදව්වට අපි අරන් තියෙනවා. ඒගොල්ලොත් අපිට මේකෙදි උදව් කරනවා. ඒ ඔක්කොමලගේ සහයෝගයෙන් මම තමයි පේපර් එක මූලික ස්ට්‍රක්චර් එක හදන්නේ. කියන්නේ ප්‍රශ්න වලින් ගත්තොත් එම් 90%කට වඩා හදලා තියෙන්නේ මම. මම අර කණ්ඩායමේ කට්ටියට ප්‍රශ්න කීපයක් හදන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද ඒගොල්ලෝ හොඳ මට්ටමේ ප්‍රශ්න අපිට මේ දක්වා හදලා දුන්නා අය. 90%කට වඩා MCQ ඒ කියන්නේ MCQ 40 ගානක්ම හදන්නේ මම. 45කට විතර. විභාගත 4ම මම හදනවා. අරගොල්ලන්ටත් කියලා තියෙනවා ඒකේ සංශෝධන මේ ප්‍රශ්න වෙනකොට මෙහෙම කැලලක් දාන්නොත් හොඳයි. මොකද ඒගොල්ලෝ පේපර් මාකින් ගියානේ. මේගොල්ලොන්ගෙත් අපි ලොකු උදව්වක් අරගෙන හොඳම පේපර්ස් 12 ඔයාලට හදලා දෙනවා. සර්ගේ ගෙසින් ගැන ඔයා අලුතින් ආයි හොය යන්න දෙයක් නැහැ නේ. ගෙසින් ගැන ඔයා දන්නවනේ. ඉතින් පේපර්ස් 12 මේ අවුරුද්දට අපිට අත්‍යවශ්‍යම කරන කොටස් ටික කව වෙන්න ලකුණු CNC ගන්න පුළුවන් විදිහට තමයි පේපර්ස් ටික හදලා තියෙන්නේ. පළවෙනි පේපර්ස් වල ලකුණු අඩුයි. අපි කියන්නේ අපේ පේපර්ස් වල කොහොම හරි try කරලා ලකුණු 60 සීමාවට එන්න. ඊළඟ කිව්වේ 38යි තිබ්බේ. ඒ ලෙවල් වල 48යි. පේපර් වල තරම එකකින් තේරෙනවනේ. ක්වොලිටි කොහොමද ලකුණු 60ක් හදමු. ලකුණු 60ක් හදන්නේදී විභාගත පේපර් එකේ ලකුණු 10ක් කරා. රචනා පේපර් එකේ ලකුණු 15ක් ගත්තත් 25යි. MCQ වල MCQ 50න් 35යි ගන්න ඕන ලකුණු 60ක්. මම කියන්නේ අපේ අන්තිම පේපර් එකේ වෙනකොට 60ට යමු කියලා මම කියන්නේ. මුලදී පොඩ්ඩෙන් හරි පටන් ගමු. අරන් කරන් යමු. හරි. එතකොට මේ වැඩේට මුල ඉඳන් සම්බන්ධ වෙලා ඔයගලන් ළඟම ආයතනෙට ගිහලා පේපර් එක ලියන්න. ඔන්ලයින් කරන කට්ටිය වෙනම ලියන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඔය ෆෝන් නම්බර්ස් වල කතා විස්තර ගන්න. ඔතන ළඟම ආයතනෙට ගිහලා පේපර් එක ලියන්න. ඔයගලන්ට ආයතනය ළඟම නැත්තම් අපේ ගෲප් එකට එක මැසේජ් එකක් විතර දාන්න. ඒතර අපි ඒකට වහාම උත්තරයක් හදලා දෙන්න. ඒ තමයි පේපර් ක්ලාස් එකේ රටාව. පේපර් ක්ලාස් ඉවර වෙන දවසේ කියන්නේ විභාගෙට ලං වෙලා පේපර් ක්ලාස් ඉවර කරනවානේ. ඒතර තව සතියක් විතර කාලයක් තියෙනවානේ. ඒ කාලෙටත් අපි වඩ ෆුල් පේපර් කට්ටල 5ක් දෙනවා මාකින් එක ෆ්‍රී. ඒකත් ඔය විභාග කරනකන් ඒ දවස් 5 ගෙදරට වෙලා කර ඉඳලා පේපර් 5ක් විතර හැම දවසම උදේ නැගිටලා පේපර් එකක් කරනවා. ඊළඟ එක. 6 වෙනි පේපර් එක තමයි A level පේපර් එක ඉස්කෝලේ ගිහලා කරන්න තියෙන්නේ. හරිනේ. ඒක පේපර් ඩිස්කෂන් එක. MCQ 50ම විභාගත 4 රචනා 4ම මේ සම්පූර්ණ ඩිස්කෂන් එක මම විසින්මයි කරන්නේ. MCQ 50 ඩිස්කස් කරන්නේ ඒවයින් ලැබෙන්න පුළුවන් තව මොනවද MCQ ගැන වඩා කියෙක. විභාගත ඩිස්කෂන් එකේ හැමතිස්සෙම ලකුණු ලැබෙන විදිය. ඒ වගේ කොටසකට පාඩම් කරන විදිය. ඒකෙන් ලැබෙන්න පුළුවන් අලුත් ප්‍රශ්න කොටස් ගැන කියලා. ඒ වගේම තමයි රචනා. රචනා ළමයි පුරුදු වෙලා තියෙන මාකින් පාඩම් කරන්නනේ. ඒක හරිම වැරදි ක්‍රමයක් කියලා මම වඩ ඔයින්ද කලිනුත් කියලා තියෙනවා. අපි මාකින් එකක් හැදෙන විදිහ, ඒ කියන්නේ රචනාවක් ගොඩ නැගෙන විදිහ වාට කියලා දෙනවා. ඒ ගොඩ නැගෙන විදිහ වාට කියලා දුන්නම ඔයාටම සති දෙක තුනක් යනකොට පේපර් ක්ලාස් තනියෙන් මාර ඉක්මනට රචනා ලියන වැඩේ හදාගන්න පුළුවන්. මෙන්න මේ වැඩ ටික පේපර් ක්ලාස් එකේ රැපිඩ් රිවිෂන් එකේ අපි ලස්සනට වඩ කරලා දෙනවා. ඔයා මහන්සිලා කරන්න ඩිලන් අයිලන්ඩ් ෆස්ට් නා තමයි. ඒක තව සිද්ධියක්. මම අර කියපු සිද්ධි මතක තියාගන්න. බයෝ ෆේල් වෙලා හිටපු කට්ටියක් අන්තිම මාස තුනේ මේ වැඩේ ගොඩ දාගත්තා. ඔයාට විතරක් බැරි වෙන විදිහක් නෑ. ඩිලන්ගේ කතාවත් අනිවාර්යෙන් අහන්න. ඒකත් ඔයාලට මාර විදියට වැදගත් වෙයි. ඒ හින්දා අපි මේ වැඩේ දිනන්න පුළුවන් වැඩක්. ඒක නොකර ඉන්න එපා. මහන්සිලා කරන්න. ජය වේවා.